චීනය සහ ශ්‍රී ලංකාව අතර මනා සමෙදියාවක් ගොඩනැගීමට දශක ගණනාවක් උරදුන් මාධ්‍යවේදයට මෙන්ම තනතුරුවලට එහා ගිය මහා සේවාවක් කළ තානාපතිවරයෙකු බඳුය. චීන ශ්‍රී ලංකා මිත්‍ර සංගම් ගණනාවක නිර්මාතෘ මෙන්ම ආරම්භක සභාපතිවරයෙකු වන ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා දූත කණ්ඩායමවල ප්‍රධානත්වයේ දරමින් තම පුද්ගලික ධනය මෙන්ම කාලය වැය කළ මේ ගෞරවනීය ශ්‍රී ලාංකිකයා චීන රාජ්‍ය නිලධාරීන් මෙන්ම චීන ජාතිකයින් අබේ නමින් චීනය පුරා හඳුන්වයි. කියනවනම් චීනයේ ජාතික දින සම්මානය චීනයට හිතයිෂි වූ චීන ජාතික දින සම්මානය රාජ්‍ය අගමැතිවරයාගේ අතින් ශ්‍රී ලංකාවේ කෙනෙක් ලබා ගත්තා නම් ඒ ලබා ගත්ත එකම පුද්ගලයා මම. චයිනා ලංකා এডুকেෂන් එකෙනුත් මේ සම්මානයක් ලැබුණා. නමුත් මට කලින් ලැබුණු සම්මාන නම් බොහොමයක් රාජ්‍ය මට්ටමින් ලැබුණු සම්මාන. හැබැයි අද ලැබුණු සම්මානය මම හිතන්නේ මට දෙහා සමානවම වටිනවා. මොකද හේතුව මේක හිතයිසි සම්මානයක්. ඒ වගේම ලංකාව චීනයත් අතර සම්බන්ධකම් පවත්වලා රටට සේවයක් කරන්නට බිහි වුණු සහ බිහිමින් සිටින අපේ දූදරුවන් වෙනුවෙන් ලැබුණු සම්මානයක්. ඒ නිසා බොහොම ස්තුතියි. මම ඊටමත් අගේ කොට සැලකනවා.